ඉරිසියා නොකරන කෙනා ළඟට අහක යන සම්පත් එනවා. හොඳට මතක තියාගන්න මේක. අනිත් අයගේ දියුණුව, යහපත, හොඳ දේවල් දැක දැක හිතෙන් සාදු කිය ඉන්න පින්වත්නි. ඒ දේ ඔබට සසරේ ලැබෙනවා. අනුමෝදන් වෙන දේ සසරේ ලැබෙනවා. ඉරිසියා කරන දේ සසරේ නැති වෙනවා. සමහර අය හොඳ පෞල් ජීවිතයක් ගත කරනකොට නෝනයි මහත්තයයි හොඳට ඉන්නකොට ඉරිසියයි. ඊට මොකක් හරි වාදී වුණ යමක් හරි කරනවා. වෙන්නේ උපනෝපන් ජීවිතේ පෞල් ජීවිතේ කඩාකප්පල් වෙනවා. පෞල් කුඩුම්බියක් විදිහට පෞල්ලේ සියලු දෙනා එකට සමගියෙන් සතුටින් ඉන්නකොට ඉරිසියයි. මොකක් හරි හදිහු නියමක් කළා හරි ඔබ නැති කරනවා. සංසාරේ පෞල් විසිරිලා යනවා. තමන් කරන දේ තමන්ට නැහැටි. කවදාවත් ඉරිසියා නම් කරන්න එපා. නැන්දම්මලා යෙල්ලා නැන්දම්මලා ওই ප්‍රශ්න පිටිපස්සේ ගොඩාක් තියෙනවා. සමහර වෙලාවට පුතා අම්මත් එක්ක එකතුයි නිතර කතා කරනවා. ඒකට යෙලි ඉරිසියයි. හිතෙන්නේ මේ අම්මයි පුතයි නේ කියලා. හිතන්නේ ඔයා මට ආදරේ නෑ, ඔයාගේ හැම වෙලාවෙම අම්මා තමයි කටේ තියෙන්නේම. ඉරිසියාව. ඊට පස්සේ සමහර අම්මලා බලාපොරොත්තු වෙනවා පුතාලා බඳින්න කලින් නිතර අම්මලාත් එක්කනේ කතා බහ කරන්නේ. ඊට පස්සේ බැන්දට පස්සේ එයා නෝනට ආදරේ කරනවා, නෝනත් එක්ක කතා කරනවා, අම්මත් එක්ක අර කලින් තරම් ගණ දෙනව නෑ. ඒකට අම්මලාට නිකම්ම හිතට එනවා අර මේ හොඳට අපි හිටියා, ජේලි ආපු නිසා තමයි මේක උනේ කියලා. ජේලිගේ පැත්තට පටවනවා. දෙපැත්තම තියෙනවා. ජේලිත් අම්මගේ පැත්තට පටවනවා. ඊළඟට අම්මලත් ජේලිලාගේ පැත්තට පටවනවා. ඊළඟට බෑනලත් ඔහොම කරනවා. හැම පැත්තෙම කොහෙන් හරි එනවා. තව ඒ විතරක් නෙවෙයි සහෝදර සහෝදරියෝ අම්මලා ආදරේ එයාට විතරයි කියලා තව කෙනෙකුට වැඩියෙන් ආදරේ කියලා ඉරිසියා කරනවා. ආදරයට ඉරිසියා කළා කියන්නේ අය සංසාරෙම ආදරේ ලැබෙන්නේ. ඒ ඉරිසියාවේ පාප කර්මයේ ස්වභාවය තමයි යමකට ඉරිසියා කරන්නේ. ඉරිසියා කරන්න තමන් ඒ දේෙන් ඈත් වෙලා යනවා. මේක හොඳට හිතට ගන්න ඕන. වරදින තැන හිතවලට මේවා දැනෙනවා. මේක බණ කියනකොට හිතවලට දැනෙනවා. හිතවලට දැනෙන්නේ අපි කවුරු තුල? අනාගාමී නොවුන කවුරු තුල? මේ කෙලෙසේ වැඩ කරන නිසා.